ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා මදු ටෙක් අපේ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් ඔයාලා අදත් එක්කලා ඉන්නේ. අද වීඩියෝ අපි කතා කරන්නේ මගෙන් ගොඩක් අය අහලා තිබ්බ දෙයක් පිළිබඳව. එහෙනම් වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය මෙවැනි අප්ඩේට් සම්බන්ධව දැන ගැනීමට අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලා තියාගන්න එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. අද වීඩියෝ අපි කතා කරන්නේ all your result පිළිබඳව. මගෙන් ගොඩක් අය අහලා තිබ්බා all your result ලැබෙන දිනය පිළිබඳව. මම ඒ ගැන ඔයාලට අප්ඩේට් එකක් අද ගෙනල්ලා තියෙන්නේ. ජූනි මාසෙදී මේ ජූලි මාසේ පළවෙනි සතියේදී තමයි ඔයාලට මේ ඕලෙවල් රිසල්ට් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ කියලා රජයෙන් නිකුත් කරලා තියෙන නිවේදනයක සඳහන් කරලා තියෙනවා. මොකද ගොඩක් අය වීඩියෝස් කරලා තිබ්බා ජූනි මාසේ ඕලෙවල් රිසල්ට්. ඒ කියන්නේ 2024 ඕලෙවල් රිසල්ට් ජූනි මාසෙදී ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා. ඒ ගැන අප්ඩේට් එකක් ඇවිල්ලා තමයි රජයෙන් මේ විදිහේ නිවුස් එකක් දුන්නේ. ජූනි මාසෙදී කිසිසේත්ම නිකුත් වෙන්නේ නැහැ. ජූලි මාසේ මුල් සතියේදී. ඒ කියන්නේ පළවෙනි සතියේදී 1 2 3 4 5 6 කියන දිනයන්හිදී අනිවාර්යයෙන්ම ඕලෙවල් රිසල්ට් නිකුත් වෙනවා කියලා තමයි රජයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ ගැන ගොඩක් අය අහලා තිබ්බ හින්දා අපි හිතුවා ඒ ගැන හොයලා බලලා ඔයාලට වීඩියෝක් කරන්න ඕනේ කියලා. ඔයාලා අනිවාර්යයෙන්ම මුල් සතියේදී ඔයාලට රිසල්ට් එනවා. ඒ හින්දා ඔයාලා ඒ ගැන අප්ඩේට් එකක් එනකම් බලාගෙන ඉන්න. අනිවාර්යයෙන්ම ඔයාලට මුල් සතියේදී ජූලි මාසයේ මුල් සතියේදී රිසල්ට් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ ගැන විශේෂ අප්ඩේට් එකක් આવත් අනිවාර්යයෙන්ම ඔයාලා අපි දැනුවත් කරනවා. එහෙනම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් guys වීඩියෝ එක අවසන් කරනවා. වීඩියෝ හොඳ නම් like එකක් comment එකක් දාන්න. දැනගන්න වීඩියෝ එක මතකතුව share කරන්න. channel එක දිගටම රැඳිලා ඉන්න මෙවැනි updates සම්බන්ධව නිතරම දැනගැනීමේ හැකියාව තියෙනවා ඔයාලට අපේ channel එකෙන්. එහෙනම් channel එක subscribe කරලා bell notification එකත් all click කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.